ඌව පළාත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරලා තියෙනවා ගිය වර 2024 සාමාන්‍ය පෙළ විභාගයට සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍රයක්. ඔයාලට පේනවා ඒකේ තියෙනවා මුල් ප්‍රශ්න 25 සාමාන්‍ය පෙළ පේපරේ මුල් ප්‍රශ්න 25ට අදාළව ප්‍රශ්නයක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන පේනවාට අපෙන් අහලා තියෙන ප්‍රශ්න මොකද්ද? A B දුර සොයන්න. හොඳට බලා ගන්න. A ඉඳන් B ට තියෙන ජායේ දුර සොයා ගන්න. තේරුණාද? අපි සරලව ගත්තාම ජායක් කියලා කියන්නේ මොකද්ද? වෘත්තයක පරිධිය මත ඕනෑම ලක්ෂ දෙකක් යා කිරීමෙන් සෑදෙන රේඛාව අපි ගන්නවා ජායක් කියලා. හරි. එතකොට මේ අපෙන් අහලා තියෙන මොකද්ද? A ඉඳන් B ට තියෙන ජායේ දුර. හරි. ඊට කලින් අපිට මේ ගානට දීලා තියෙනවා උදව්වට විදියට ඔයාලට පේනවා මේ CD කුඩා ජායේ දිග දීලා තියෙනවා. කීයද? සෙන්ටිමීටර 12යි කියලා දීලා තියෙනවා. හරි. ඊට අමතරව අපිට දීලා තියෙනවා O ඉඳන් C ට දීලා තියෙනවා දිග සෙන්ටිමීටර 10යි. හරි. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේ O ඉඳන් C කියලා කියන්නේ කේන්ද්‍රයේ සිට වෘත්තය මතට අඳපු රේඛාවක්. අපි දන්නවා කේන්ද්‍රයේ සිට වෘත්තය මතට රේඛාව නැත්නම් පරිධිය මතට රේඛාවක් අඳිනවා නම් ඒකට අපි කියනවා අරයක් නැත්නම් රේඩියස් එක කියලා කියනවා. හරි. එතකොට මෙන්න මේ අරයම තමයි ඔයාලට පේනවා O ඉඳන් A ට රේඛාවක් යනකොට එතෙන්ටක් තියෙන්නේ අරයක් නේද? අපි දන්නවා වෘත්තයක අරයන් ඕන තරම් ගන්න 100 ගාණක් යනදත් අරයන් දුරින් සමානයි. ඒකින්ද මම මේ ගාණ ලේසිවට මේ O ඉඳන් A ට රේඛාවක් ඇඳ ගන්නවා. හරි. ඊට පස්සේ ඔයාලා දන්නවා ප්‍රමේයයක් තියෙනවා මේ සැරේ සාමාන්‍ය පෙළ කරන කට්ටියම දැනන් ඉන්න ඕනේ. හරි. ඒතර ඔයාලා දන්නවා ප්‍රමේයයක් තියෙනවා වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට අඳුරු ලබන රේඛාව ජායට ලම්බ නම් අනිවාර්යයෙන්ම ඒ ජාය සමාන්තරයෙන් වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා සමානව දෙකකට ඛණ්ඩණය වෙනවා. තේරුණාද? එහෙනම් අපි නිගමනයකට ආවයි AP රේඛාවයි PB රේඛාවයි සමාන වෙනවා. තේරුණාද? ඔන්න ඔය දෙන්න සමාන වෙනවා. ඒ කියන්නේ AB රේඛාව සහ PB රේඛාව සමාන වෙනවා. හරි. එතකොට අපිට ඒකට නිගමනයක් වෙන්න පුළුවන් මොකද්ද? AP රේඛාවේ දුර සොයාගත්තොත් නම් අනිවාර්යෙන් මේ AB කියන රේඛාව හොයාගන්න පුළුවන්. මොකද AP රේඛාව හොයාගත්තා. ඒකේ දෙකෙන් ගුණ කරපුවාම සම්පූර්ණ AB රේඛාව දුර හොයාගන්න පුළුවන්. හරි. දැන් අපි ඊළඟ ස්ටෙප් එකට. දැන් අපි AP රේඛාව හොයන්න ඔයාලට පේනවා විතර තියෙනවා ඍජු කෝණික ත්‍රිකෝණයක් නේද? ඍජු කෝණික ත්‍රිකෝණයක අපි දන්නවා මෙතන අපි දන්නවා අරේ කීය සෙන්ටිමීටර 10යි. සෙන්ටිමීටර 10යි. හරි. එතකොට අපිට මෙන්න මේ OP පාදය හොයාගත්තා නම් තේරුණාද? මේ OP පාදය හොයාගත්තා නම් මේකට පයිතගොරස් ප්‍රමේය අපිට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙනම් මොකද්ද පයිතගොරස් ප්‍රමේය කියලා කියන්නේ? ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය මත සමචතුරස්‍රයේ වර්ගඵලය ඉදිරි පාද දෙක මත සමචතුරස්‍ර වර්ගඵලයන්හි ඓක්‍යයට සමාන වෙන එක. එහෙනම් අපි දැන් උත්සාහ කරන්න ඕනේ මේ පාදය හොයාගන්න නම් අපි ඔක්කොටම කලින් මේ OP කියන පාදය හොයාගන්න ඕනේ. හරි. දැන් උත්සාහ කරමු මේ OP කියන පාදය හොයාගන්නේ කොහොමද? ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ O ඉඳන් මම අඳිනවා මෙන්න මේ OP රේඛාව තව ටිකක් අපි දික් කරගමු. තේරුණාද? ඔන්න මම දික් කරගන්නවා OP රේඛාව මේ CD රේඛාව ඡේදනය වෙන තැනට. හරි. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙතනත් තියෙන ලම්බයක් එහෙනම් මෙතනත් අනිවාර්යෙන් ලම්බයක් වෙනවා. ඒක මොකද්ද? ඔයාලට පේනවා මේ දෙක සමාන්තර රේඛා කියලා දීලා තියෙනවා. AB සහ CD සමාන්තර රේඛා. එතකොට ඒ වගේම තමයි මෙතන අංශ ගණනුවක් මෙතන අංශ ගණනුවක් වුනේ කොහමද? සමාන්තර රේඛා දෙකක් තීඝ රේඛාවෙන් ඡේදනයෙන් සෑදෙන අනුරූප කෝණ සමානයි. ඕනනම් අපිට මෙතන ආයෙත් අර ප්‍රමේය ඇප්ලයි කරන්න පුළුවන් මොකද්ද? කේන්ද්‍රයේ සිට ජායට ලම්බයක් ගන්නොත් එම ජාය සමච්ඡේදනය වේ. එහෙනම් මේ රේඛාව මොකද වෙන්නේ? සමච්ඡේදනය වෙනවා. හරි. දැන් අපිට තීරණය ගත්තා ඇයි CD රේඛාව කියන්නේ සෙන්ටිමීටර 12ක් නේ. සෙන්ටිමීටර 12යි නම් මේ එක කොටසක් වෙන්න ඕන. 12 බෙදීම 2 කියන්නේ සෙන්ටිමීටර 6යි. එතකොට මෙන්න මේ කොටස 6යි සෙන්ටිමීටර. හරි. දැන් ඔයාලට පුළුවන් මේ සම්පූර්ණ ත්‍රිකෝණය පේනවා ඍජු කෝණ ත්‍රිකෝණේ. ඔන්න ඍජු කෝණ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දාලා අපිට පුළුවන් O ඉඳන් මෙන්න මෙතෙන්ට දුර තියෙන
රේඛාවේ දිග හොයා ගන්න. එහෙනම් මම ඔයාලට වෙනම ඇඳලා පෙන්නනවා බලන්න මේ ත්‍රිකෝණේ මේ තියෙන්නේ මෙන්න මේ අරය මේ තියෙන්නේ මේ රේඛාව මේ තියෙන්නේ ඉතිරි පාදේ. එතකොට මේ පාද ගන්නවා කිය සෙන්ටිමීටර 6යි මේ පාද සෙන්ටිමීටර 10යි. එහෙනම් අපි පයිතගොරස් ප්‍රමේය දාමු. මෙතෙන්ට බලා ගන්න පයිතගොරස් ප්‍රමේය දාන විදිය කර්ණය මත සමචතුරස්‍රයේ වර්ගඵලය සමානයි ඉතිරි පාද දෙක මත සමචතුරස්‍රවල වර්ගඵලයන්හි i කියන මම මෙතන x කියලා මෙහා දාගන්නවා. එහෙනම් 10 වර්ග කීයද 100යි 6 වර්ගය 36යි 36ක් මෙහාට එද්දී මොකද වෙන්නේ ඍණ 36ක් වෙනවා. එහෙනම් සමානයි x වර්ගයයි. එහෙනම් 100න් 36ක් අපි දන්නවා කීයද 64යි. අපි දන්නවා 64 වර්ගමූලය කීයද 8යි. එහෙනම් x සමානයි 8යි සෙන්ටිමීටර. හරි. අපි දැන් හොයාගත්තා මෙන්න මේ සම්පූර්ණ මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට තියෙන දුර. කීයද දැනගත්තේ සෙන්ටිමීටර 8යි. ඔන්න සෙන්ටිමීටර 8ක් අපි හොයාගත්තා මෙතන ඉඳන් මෙතෙන්ට. දැන් අපිට මේකට අපි දන්නවා අපි හොයන්න යන්නේ ප්‍රධාන මොකද්ද? a ඉඳන් p ට. එතකොට a ඉඳන් p ට හොයනකොට මම කලින් කිව්වා මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දාගන්න දෙපයි. එහෙනම් ඒ දාගන්න කලින් අපි OP කියන එක නායි දුර හොයාගන්න. ඒ OP දුර හොයන්න තමයි මේ මෙන්න මේ ත්‍රිකෝණයට සම්පූර්ණ පයිතගොරස් ප්‍රමේය දැම්මේ. ඒකෙන් අපි මෙන්න මේ දුර අපි හොයාගත්තා. හරි. මේ ගානේ දැනගෙන කියලා තියෙනවා අපි ළමයි. මෙන්න මේ සමාන්තර රේඛා දෙක අතර දුර සෙන්ටිමීටර් 2ක් කියලා. මේ ගානෙම දීලා තියෙනවා. මේ සමාන්තර රේඛා දෙකක් අතර දුර කියේ සෙන්ටිමීටර් 2යි. ඒ කියන්නේ ලම්බ දුර 2යි. තේරුණාද? එහෙනම් ඔයාලට තේරෙන්නේ මේ සම්පූර්ණ සෙන්ටිමීටර් 8 කියන එක නා හැදිලා තියෙන්නේ මෙන්න මේ දුරයි. පේනවා ඇති OP කියන දුරයි. මෙන්න මේ මම අලුතෙන් අඳගත්තු රේඛාවේ දුරයි එකතු වෙන්නේ. අපි දන්නවා මේ පොඩි රේඛාව සෙන්ටිමීටර් 2යි. මේ පොඩි රේඛාව සෙන්ටිමීටර් 2යි. සම්පූර්ණ රේඛාව 8යි නම් අපිට ඉතිරි රේඛාව මොකද කරන්න ඕනේ? 8ෙන් අඩු කරනවා 2ක්. 8 අඩු කිරීම 2 කීයද මේ කොටස විතරක් වෙනවා සෙන්ටිමීටර 6ක්. හරි. ඔන්න අපි පයිතගොරස් ප්‍රමේය දාන්න ඕන අදාළ කර්ණපාදය සහ ඉතිරි එක් බද්ධ පාදයක් හොයාගත්තා. එහෙනම් මම ආපහු නැවත මෙන්න මේ ත්‍රිකෝණය අඳ ගන්නවා. AOP කියන ත්‍රිකෝණය පැත්තෙන් අඳ ගන්නවා. බලා ගන්න. ඔන්න මම අඳ ගන්නවා. මෙතන AOP. දැන් අපි කලින් හොයාගන්නවා රේඛිය සෙන්ටිමීටර 10යි. අපි දැන් මේ ගානෙන් හොයාගත්තා මෙන්න මේ O ඉඳන් P ට දුර කීයද සෙන්ටිමීටර 6යි. දැන් අපිට පුළුවන් මේ A ඉඳන් P ට තියෙන දුර හොයාගන්න ආයේ නැවත පයිතගොරස් ප්‍රමේය ඇප්ලයි කරන්න ඕනේ. එහෙනම් මොකද්ද පයිතගොරස් ප්‍රමේය නැවතත් අපි කියමු කර්ණය මත සමචතුරස්‍රයේ වර්ගඵලය සමානයි ඉතිරි පාද දෙක මත ඇති සමචතුරස්‍රවල වර්ගඵලයන්හි i කියට. එහෙනම් 10 වර්ග කීයද 100යි 6 වර්ග 36යි ධන 36ක් මට එද්දි මොකද වෙන්නේ ඍණ 36ක් වෙනවා සමානයි a p වර්ගය. 100න් 36ක් අඩු විච්චාම කීයද ළමයි? අපි දන්නවා ඒකෙත් 64යි. එහෙනම් සමානයි a p වර්ගයට. මෙතන අපි දන්න නැත්නම් ab ස්ක්වයර් කියලා කියන වර්ගයට මේ ab ස්ක්වයර් මේ පැත්තට එද්දි මොනවාද වර්ගමූලයක් කරනවා. නැත්නම් අපි කියනවා ස්ක්වයර් රූට් එකක් කියලා කියනවා. එහෙනම් 64 ස්ක්වයර් රූට් එක සමානයි AP ඔයාලා දන්නවා 64 ස්ක්වයර් රූට් එක කීය සෙන්ටිමීටර 8යි. එහෙනම් අපි හොයා ගන්නවා AP කියන්නේ සෙන්ටිමීටර 8යි. හරි. ඔන්න අපි හොයාගත්ත AP කියන්නේ සෙන්ටිමීටර 8යි. තමයි AP කියන සෙන්ටිමීටර 8 වලට නෑ අපි ප්‍රශ්නේ ටාගට් එක මොකද්ද? AB හොයන එක. අපි දන්නවා AP වගේ දෙන්නේ සමානයි AB දුරට. නේද? හරි. එහෙනම් මේ හොයාගත්තු උත්තරේ දෙකෙන් ගුණ කරපුවා අපිට ප්‍රශ්නේ අහලා තියෙන AB දුර හොයාගන්න පුළුවන්. එහෙනම් තමයි AB සමානයි කීයද 8 ගුණ කිරීම 2 සමානයි 8 වරක් 2 16යි සෙන්ටිමීටර. හරි. ඔය තමයි ළමයි ගණිතයේදී අපි ඌව පළාත් පේපර් එකේ අනුමාන ප්‍රශ්නයක් තමයි අහලා තිබ්බේ. ඉතින් මේ ආකාර සරලව මේ ගාන හදාගන්න ඔයාලා බලන්න මේ වීඩියෝ බලලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න. හරි. ඒ වගේම තමයි මේ එළමෙන සිකුරාදා සිට එප්පාවල සෙනස්මා ආයතනයේ පොඩි ගේට්ටු ඉස්සරහා රාහුලගේ පොඩි ගේට්ටු ඉස්සරහා තියෙන සෙනස්මා ආයතනයේ 2026 වර්ෂයේ 6 සිට 11 වෙනිදා දක්වා ගණිත පන්ති ආරම්භ කරනවා. අපි
මේ පෞද්ගලික අවුරුදු කාල සීමාව තුළදීම පොඩ්ඩක් එක්පාර නගරයෙන් බැහැරව තමයි පන්ති පැවැත්වුවේ. ඉතින් ඔයාලට අවස්ථාවක් තියෙනවා දෙයස්කසියා ඉඳලා අපේ පන්තියේ සහභාගී වෙලා පේපර් අනුමාන ප්‍රශ්න සියල්ල සාකච්ඡා කරලා ඔක්කොම කලින් විෂය නිර්දේශක ආවරණය කරලා ඔයාලට අවස්ථාව තියෙනවා විභාගයට හොඳට සූදානම් වෙලා ගණිතය කියන විෂයට ඒ සාමාර්ථයක් ගන්න. ඉතින් මෙතනින් අද වීඩියෝ එක නතර කරනවා. අපි දිගින් දෙකටම අනුමාන ප්‍රශ්න තේරුණා සාමාන්‍යයෙන් එයි කියලා හිතන ප්‍රශ්න දිගින් දිගටම වීඩියෝ දාන්න. එහෙනම් අදට මෙතනින් නතර වෙනවා.